නතර කරනවා විතරක් නෙවෙයි. අපි තමුන්වන්ස සහතික කරලා කියනවා. මේ හොරකම් කරලා මේ නාස්ති කරලා එකතු කරගෙන තියෙන ධනය යලි අත්පත් කරගන්නවා සහතිකයි. බලහත්කාරයෙන් ගන්නෙ නෑ. ඒකත් කියන්න එපා. හොඳ ස්වාධීන කොමිසමක් දානවා. රටේ පිළිගත් අග්‍ර විනිශ්චයකාරය නේද? මේ විනිශ්චයකරුවන්ගෙන් මහාධිකරණ විනිශ්චයකරුවන්ගෙන් කමිටුව හදනවා. රටේ අය හොඳ මදි නම් විදේශ කණ්ඩායමක් ගෙනවා. ගෙනල්ලා හොඳ ශක්තිමත් කොමිසමක් හදනවා. හදලා මේගොල්ලන්ගේ දේපල සියල්ල පරීක්ෂා කරනවා. අතන හෝටලේ බැසිල්ගේ එදාට ගිහිල්ලා කියන කොමිසමට. බණ්ඩාරවිල හෝටලේ ගෝඨාභයගේ එදාට ගිහින් කියන කොමිසමට. අරේ වලව් අරන් තියෙන නාමල් එදාට ගිහිල්ලා කියන කොමිසමට. මේ සියල්ල පරීක්ෂා කරනවා. සියල්ල පරීක්ෂා කරලා මහජනයාගේ දේපල හොරා කාලා අත්පත් කරගෙන තියෙන සියලු ධනය යලි අත්පත් කරගන්න පාලනයක් හදනවා මේ රටේ. හදන්න ඕනද මේ රටේ එහෙම පාලනයක්? ඉතින් අපේ ගෙදර තියෙන දේපලක් හොරා කෑවනම් හොරා අහු වුණා නම් අපි ඒක ගන්නවනේ. මේ හොරකම් කරලා තියෙන්නේ අපේ ධනයනේ. ඉතින් ඒක අහු වුණාට පස්සේ නොගෙන ඉන්න ඕනද? අනේ පව්. ඇසාටකේ කරේනි පව්. නෑ. ඒව නෙවෙයි මේ සියල්ල යලි අරගෙන අපේ දුවදරුවන්ගේ පාසල් ටික, අපේ ගම්වල ඉස්පිරිතාල ටික, අපේ ගම්වලට පානීය ජල ප්‍රශ්නය මේ සියල්ල විසඳන්න ප්‍රමාණවත් මේගොල්ලෝ ගාව තියෙන ධනය එක අවුරුද්දක හොරකම් කරපුවා අම්මා එක අවුරුද්දක ඒවා ගත්තත් ඒක පහර සිද්ධ වෙනකොටම කිව්වා මම හිටියනම් මේක වෙන්නේ නැහැ. දින දෙක තුනක් ගිහිල්ලා කිව්වා මම ජනාධිපති ඡන්දෙට ඉල්ලනවා. තව දින දෙක තුනක් ගිහිල්ලා කිව්වා මම ජනාධිපති වෙලා නේද මුස්ලිම් අන්තවාදී නැති කරනවා කිව්වා. මතකද? ඒතර පාස් කිරිදා පහරේ ඒ ආශිර්වාදයක් බවට පත් කරගත්තා. සාමාන්‍යයෙන් කතා බහක් තියෙන ඔය ඔයගොල්ලෝ දන්නව ඇති මේ ඉස්සර ගම්වල තිබ්බ බඳින තුවක්කුව බඳින්නේ හොරේ. හැබැයි තුවක්කුව බැන්ද කවුද කියලා හොයාගන්න පුළුවන්. දඩේ මුස්සන් යනකොට තුවක්කුව බැන්දේ හොරේ. හැබැයි බැන්ද කවුද කියලා හොයාගන්න දඩේ මුස්සන් යනවා. දැන් අප්‍රේල් මාසේ 21 වෙනිදාගෙන් පසුව පාස්කිරිදා පහරේ උස්සගෙන ගියේ කවුද? කවුද උස්සගෙන ගියේ? කුරුණෑගල අපි දැක්කා. මහනුවර උපවාස අපි දැක්කා. විංගිරියේ පහර දීම අපි දැක්කා. පිනුවන්ගොඩ පහර දීම අපි දැක්කා. ජනාධිපති ඡන්දෙට ඉල්ලන බව කිව්වා. තුවක්කුව බැඳපු කෙනා හොයාගන්න පුළුවන්. දඩේ මුස්සන් ගිපුවයි. හොඳට තේරුම් ගන්න. සමහර සිදුවීම් අපිට මතු පිටේ පෙනෙන සිදුවීම් නෙවෙයි ඇතුළාන්තයේ.